Aneh cempera beto. Aneh gara katuso. Aneh pini jambu. Aneh data suddo. Dappere awat gano dannawan. Jahil baduwara gana තියෙන ඔහෙට තෝරනා ගෙනෝ ටිකක් දෙන්න. ඔව් ඔව්. ඔයා චන්දිය. චන්දි තමයි. පේකුඩු පේස් නෙමෙයි නේද තවසුගේ මොළ පොළොත්ත උඩට. අනේ කොරලියෝ. අනේ ලිංග එබ්බෝ.
අනේ බක මූණෝ. පේනවා කොළු ගමේ ඉඳන් කියන ඒවා. නැති වුණොත් ඔන්න ඔය තමයි. ගහනවා දන්නවා යාව පෙරේතේක දල දෙක ගලවලා වැටේ. ඔව් වැඳගෙන ගන්නකන් තමයි මැරෙන්නේ. උඹට වන්දව ගන්න කොහොම හරි මට. මොනවයි නාන්න වෙන්නේ? ගුණාන්න වෙන්නේ මේ කාන්දරේ නෙමෙයි තමුසටම තමයි බුරියෙන් ගු යන්න ගහන්නේ දැන්. ඔව් බයට එල්ලන් ඉන්නේ. ගෙදරින් දාලා තියෙන්නේ. ඔහෙටත් ඕන නේනෝ. ඔව් පහුගිය දවස්වල මේ හිටි රූම් අතල. දැන් තන්දිය හොයලා. මොකනෝ තන්දිය කියන්නේ? කොහොමද තන්දිය කියන්නේ? හාත්ලාවේ දැක්කම පේනවා නිකන් අර කදුරු ඉත්තාව තුන් දෙනෙක් වගේ. මේ ඔය එක තමයි ඔය කකුල් අතපය වෙවුලන්නේ බයට. හාත්ලාවේ හීතලක් తీරුවේ මේ වෙලාවේ. ඔව් ඔන්න ආව වැටෙනවා දැන් එහෙනම් ඉන්නව බලන්න. ඔයගේ හුලක වැදුනොත් මේ පළාතම ඉවරයි කොහොමද? වැඩි දීලා හිමින් දැරේ. ඉතලා හිටගෙන. ගහනවා ආයෙත් තුන් දෙනාගෙන තොබු ගැලවිලා යන්න. ඕන මට ඉන්න තව හදේ. කොල්ල ගහන්නේ එසේ මෙසේම නෙමෙයි හොඳේ. කොල්ල ගහන්නේ එසේ මෙසේම අපි කොල්ල දාලා ගස්සන්නේ තුන් දෙනාටම. කොල්ල ගහන්නේ උඩ තියාගෙන. කවුද දැන් හොල තන්දිය? අර කපු මහත්තයාගේ ස්පෝට් එකට යාර අරු ඉන්නේ. ඔව් අර මේ බයිර රූපයක් ඔය. හරියට හරි. දැන් ස්කෝට් එක කොළු දාලා ගිහිල්ලා. මෙතන අර මහත්තුගේ කම්බුවක් අනු අරු ඉඳන්. අපි ආපු වෙනද ගිහිල්ලා. මොකෝ? අත්ත කියනවා. මොකද්ද? ටිකට්. අඩෝ. පේනවා. අඩෝ. මේ මට මේ දැනගන්න ඕන ඔයලා පවුලේ විස්තර ටික. ග්‍රාම සේවක නෙමෙයි PSI මහත්තයා. මේ පවුලේ විස්තර දැනගන්න ඔබ ග්‍රාම සේවකේ. රිපෝස ගෙනල්ලා දෙන්න. අඩෝ. තන්දියත් කියලා අපේ ගාව ගෙදර විස්තර අහන්න. නැතු ඉතින් ගෙදර දැන්. කියනවා කරන්නේ තන්දිකම. අත්ත කියනවා තමයි ක්ලිනික් එකේ විස්තරයි නේ. ඔව් සැන්ටිපෝට්. ඒක තමයි හොයන්න ග්‍රාම සේවකට දෙන්න. තන්දලා ඉස්සුවට. ඔය කරපු එකක් කියනවා බලන්න. ඔය කරපු එක. හාත්තලාවේ ගුටි කනමයි චන්දි. එහෙම තමයි අකෝ. බුදුවම්මේ. නංගා විනිද හොඳ චන්දි ගුටි කාලා තමයි පස්සේ. ඔව් ගුටි කාලා කන් අඩි පලාගෙන ගෙදරට වෙලා ඉන්න හැකි. මේ ඊයේ එහා පැත්තේ දුන්න කාරක් දීම පෙතනවයි. කවුද? අදුරුවේ. මදුර ඉන්නවද? දැන් යන ගමන් එහෙනම් මුහුදු ගමුවට දාගෙන යන්න නැහැ. ඒක තමයි කියන්නේ. ඔහෙ කියන බලන්න. එහෙනම් මොකද්ද කරන්නේ? ගහන්න කලින් දුවනවා. හරියට හරි. ඒ බූරුවට වැඩි අනිත් බූරුවන්තයි. හැබැයි මෙන්න ඊළඟ තන්දිය. ඔන්න ගල් හොරා. ඊයේ හොඳේ? එද්දි මහතර පාල මුඩනේ ගැව්ව දෙන්නෙකුට තනියෙන්. ඒ පාර මත නෙවෙයි අතප්පා කිස්සුවේ. මොකෝ ඒ? මොකද දැනගත්ත මම. දැනගෙන ගල උස්සන් එනකොට මිනිහා. ඊට පස්සේ කියන්නේ ඉතින් ඒ කයිය ගැවුනේ නෑ මට. මොකෝ හිට ගැවුනේ නැත්තේ? ඒ දෙන්නම මාත් එක කකුල් දෙකයි නෑ. හාත්තලාගේ මේ ඔදේ මේ අතපය නැති මිනිස්සුන්ට ගහලා තන්දිය වෙන්න හදන්නේ. සද්දකින් පෙරතිය. කාපන් තුන් දෙනාත් එක්ක. ඒ කාලෙම ගාදින මම බස් එකේ නැක්කා. ඒ පාර කොන්දොස්තර ඇහුවා කොහෙන්ද නැක්කේ කියලා. ඔය මොකෝ කිව්වේ? අපෝ බස් එකේ ගියා. ඒ පාර කහින්ද ඒවා ඉස්සරහින් ඉරුවා. අදියට හරි කොන්දොස්තරේ මොකෝ කරේ උට? ඒ පාර කොන්දොස්තරේ මොකොත් කරේ නෑ. ඒ පාර එතන එකෙක් කාර්මට බැනගෙන ආවා. මෙහෙට කිව්ව දෙකක් ඌනේ කටක් කෙල්ලුවේ. මොකෝ ඒ? මං කියන දෙයට ඌ මොකුත් කිව්වේ නෑ. අර මොකෝ? එහෙනම් හොඳ සිල්වත් මිනිසෙක් වෙන්න නැති. තාත්තලා මේ කන්න ඇන්නේ නැති බීලෙක්ට මේ මෝල බැනලා තියෙන්නේ.
අහන මිනිතුන්ට බැලලා මං ගුටි ගන්නේ උඹ ගුටි ගන්න. ඔව් ඒක තමයි පේනවා චන්දිකම තුන් දෙනාගේ. ඔව්. මේ බඩිය දඟලුවත් අන්නර පස් දෙනාට කියලා කස්තවන්නේ හොඳේ. ඕන දැන් කොළුවල මාරු වෙන්න හදන්නේ ඉතින්. දැන් ඉතින් සද්ද දැම්ම කඹුරු වැවේ තමයි. මාරු වෙන දැක්ක ඊට වැඩි ස්කොට් එකයි කියලා දන්නවා අපි. අන්න තන්දි. මොකද? දැන් ඉතින් 10 දෙනෙක් ආවම මොකෝ කරන්නේ සාමාන්‍ය වල දුන්නේ. 10 දෙනෙක් ආවොත් 3 දෙනා ගන්න කුටි කනවා. ඒ කවුද ඉතුරුවේ? 9 දෙනායිනේ. ඔව්. මේ තමයි වැඩි කුටි කනවා. ඌ කොහොම පේන මූණ දැක්කම පිළි ජම්බු ගැටේ. අපි තුන්දෙනා එකතු වෙලා ඕන වලියකට ගියා ප්‍රශ්නයක් නැහැ. අර මොකෝ? මේ ප්‍රශ්නයක් දාගත්තත් අපි දෙන්න දුවන ඕනේ. හැබැයි කොහොම යන්නේ? ඇඳල් එකේ එනම් මේ කෝබි විතර වෙන්නේ නැති. ඒ පල් දෙකේ දෙන්නයි. හරියට අර හිර වෙල මැරෙනවා. පල් දෙකේ දෙන්නයි. ඒක දාන